අපි මේ මාධ්‍ය සාකච්ඡාවේදී මුලින්ම සුබපතන්ට අවශ්‍යයි අභිනව ජනාධිපතිවරයා හැටියට පත්තුණු මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඒ වගේම නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයාට අපි අවසාන අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාට උදව් කරන්න තීරණය කරන්න හේතු වුණේ වර්තමාන ජනාධිපතිවරයා ඉදිරිපත් කර මැතිවරණ ප්‍රකාශය තුල ආගමික නොසන්සුන්කම් පිළිබඳ වැරදි අදහස් සහ මත පළ කිරීම තුල අපි අදත් ප්‍රතික්ෂේප කරනවා. ඒ කාරණේ පිළිබඳ මම හිතන්නේ ජනාධිපතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නැවතත් පරීක්ෂා කරලා කටයුතු කළ යුතුයි. අපේ සටන එදා වගේම එක පියවරක්වත් පස්සට තියන්නේ නැතුව ඉදිරියටත් ඒ විදිහටම අපේ වැඩ පිළිවෙල ගෙනියනවා. මොකද අපි ජාතික ව්‍යාපාරයකදී අපට ස්වාධීනව ඉන්න තිබුණා. අවසානම මොහොතදී අපිට සිද්ධ වුණා හිටපු ජනාධිපතිවරයාට සහාය පළ කරන්න. මොකද පිවිසින් හෙළිදරව් කළ අර මුසල්මානු අන්තවාදී කණ්ඩායම් හිටගත්තේ ගිහිල්ලා අනිත් පිළේ නිසා. මොකද අපිට හිරිගෙතේකින්තරෝ දැන් ඉතින් අපිට නිහඬව ඉන්න කියලා මේ අපි නිහඬ වෙලා ස්වාධීනීමු කියලා එහෙම ඉන්න බෑ. කෙසේ හෝ වේවා ඉල්ලීමක් කරනවා මේ වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඒ වගේ මේ ආණ්ඩුවෙන් මේ ටෙන්ෂන් එක මොකක්ද කියන එක ගැන හරියට විග්‍රහ කරලා කතා කරන්න අපිට මොනම අවස්ථාවකත් ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා දැන් මේ සුද්ධ යහපාලනයක් සුපිරි මාධ්‍ය නිදහසක් මේ ගැන කතා කරන වර්තමාන කණ්ඩායමෙන් අපි ඉල්ල හිටනවා කරුණාකරලා අපට අවස්ථාවක් දෙන්න දැන්වත් අපි මේ කියපු කතාව රටට කියන්න. ඒ වගේම ඊටාම ඉක්මනින් පුළුවන් නම් හෙට අනිද්දාම මේ රට තුල පහුගිය කාල සමය ඇතුලේ ඊටා බරපතල විදියට පීඩාවටපත් වෙච්ච සිංහල බෞද්ධයන්ගේ අපේ ප්‍රශ්න කියන්න අපට කොමිසමක් හදලා දෙන්න කියලා. අද මෙතන අපි දන්නවා දැන් මේ මුජිබර් රහමන්ලා අසාද් සාල්ල දැන් අද සිංහව වීරයෝ වගේ අපි ඔය වීර කන් වලට අපි බය වෙන්නේ නැහැ. නිකන් අද මේ බොහොම සිංහ පාට දාගෙන ඒ නරිවාදන් වලට අපිට තියන්නේ නැහැ කොහොමදවත් මොකාබලයට ආවත්. අපි දන්නවා මොනතරම් වෛරයකින් මොනතරම් දැන් අලුත්ගම බේරුවල සිද්ධ වෙන අපි ඉක්මනින්ම ඉල්ලනවා කරුණාකරලා වහාම කොමිසමක් දාන්න. ඒක ඉක්මනින්ම කළ යුතුයි. කවුද පහර දීම් කළේ මොන විදිහටද ඒ පහර දීම් කළේ කවුද ඒගොල්ලන්ව මේ උසිගැන්නුවේ අපේ කතා හින්දාද ගිහිල්ලා මේ ගැහුවේ දැන් ඕනේ පහුගිය දවස් මම දැක්ක දැන් ඊයේ පෙරේද ජාතික රූප වාහිනිය ඔය ගාමිණී වියන් කරලා දැන් බලන්න ඕනි මේ ඔක්කොම ඇවිල්ලා දැන් අපිව පට්ට ගහනවා. නමුත් එකෙක්වත් ඉඩක් හදලා දෙන්නේ අපේ මතේ කියන්නේ. මේ නීති අරවා මේවා මහා ලොකුවට දැන් මේ අපි හෙළිදරව් කරන ඒවා ගැන. අද වෙනකම් මොකක්ද අර බුදුහාඳුර මිනිමස් කෑවයි කියප එකට කරපු දඬුවම මොකද මේ රටේ? අපි ඒ වෙනුවෙන් මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙත් මේ කෑ ගැහුවා මේ ආණ්ඩුවටත් ඒවට උත්තර දෙන්න වෙයි. හලාල් ගැන මොකද කියන්නේ දැන්? ශාරිය බැංකුව ගැන මොනවද කියන්නේ දැන්? මූණ වැසීම ගැන මොකද කියන්නේ දැන්? විල්පත්තු කැලේ කපපු එකාට දඬුවම් දෙනවද? ඒ වගේම මන්නාර මේ කරපු ඉඩම් සංහාරي ඒවා මැරිලිපදිලා නැහැ නේ. මේ පළාත්වල මිනිස්සු ඒ විදිහටම ඉන්නවා. මේ යහපාලන කසායෙන් හොඳට මේ සුවපත් වෙයිද කියලා. අපි අපේ අරගලේ නවත්තන්නේ මොකද මේ කතා කරන්නේ මහා පොළොවේ මේ දේවල් සිද්ධ වෙමින් තියෙනවා. එහෙනම් බොහොම පිං